MCQ හරියටම කරගන්න පුළුවන්. ලංකා සිටියේ ගංගා ඔක්කොම පුළුවන්ද? පින්තූරාශ්‍රිත ප්‍රශ්න වැටහිලාද පැටලිලාද? රචනා ප්‍රශ්නේ පක්කෙටම ලියන්න පුළුවන්. සාපෙළ ජනවාරි මාසේ 11 වසරේ දරුවෝ සූදානම්ද? ඉතින් මම ලෑස්ති O level ලියන්න ඉන්න 11 ශ්‍රේණියේ දරුවන්ට ඉතිහාසය සබ්ජෙක්ට් එකට අලුත් වැඩක් කරන්න. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයට ඉතාමත්ම කෙටි කාලයක් තියෙනවා. මම ලෑස්ති පුතේ වාගේ තියරි පාඩම් 18ම සූදානම් කරපු විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තියක් ඔයාලට පවත්වන්න. ඉතින් අපි මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ දිනකට එක ප්‍රශ්න පත්‍රයක් බැගින් සාකච්ඡා කරනවා. දිනකට එක ප්‍රශ්න පත්‍රයක් බැගින් සාකච්ඡා කරනවා. ඔයාගේ සිලබස් එකේ ඔයාට අදාළ වෙන MCQ කෙටි ප්‍රශ්න, රචනා ප්‍රශ්න, ඡායාරූපාශ්‍රිත ප්‍රශ්න හැමෝටම පුළුවන්. හැබැයි හරියටම තිත තියාගන්න බැරි සිතියම් ප්‍රශ්න මම ලෑස්ති ඔයාට උගන්නන්න. ඉතින් මුල ඉඳලා පිළිවෙලට හරියට තියරි ටික අහගෙන ඒ තියරි වලට අදාළ ප්‍රශ්න ටික ඉගෙන ගන්න තියෙන හොඳම අවස්ථාව මගේ මෙන්න මේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර පන්තිය. ශ්‍රී ලංකා වාසී ඕනෑම 11 ශ්‍රේණියේ දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ මේ ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක. අපි අප්‍රේල් මාසයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ මුළු ලංකාවටම මේක බලගන්වන්න සූදානම්. ඉතින් මැසේජ් එකක් දෙන්න පහලින් දිස් වෙන අංකයට.